Hello everyone, welcome back to my YouTube channel. අපිට මහන්සි කියන දේ කොහොමද දැනෙනවා? ඇයි මේ මහන්සි දැනෙන්නේ? අද මේ වීඩියෝ එකෙන් අපි ඒ ගැන විද්‍යාත්මකව සරලව කතා කරමු. ගොඩක්ම දුර්වල නින්දා එහෙම නැත්නම් ශරීරයට ව්‍යායාමයක් නොමැතිකම නිසා අපිව තෙහෙට්ටු වෙන්න පටන් ගන්නවා. ආතතිය පෝෂණ ඌනතාවය වගේ කරුණුත් මේකට බලපානවා. ප්‍රමාණවත් පැය ගාණක් නිදි නොමැතිකම බාධාකාරී නිින්දක් ලැබීම අපිව වෙහෙසටපත් කරන්න පුළුවන් ප්‍රමුඛ ගුණාංගයක්. සෞඛ්‍යයට අහිතකර ආහාර ගැනීම, අධික කැෆේන් හෝ මද්යසාර ගැනීම, විචලන වගේ හේතුත් වෙහෙස වෙන්න බලපානවා. ව්‍යායාමයක් නොමැතිකම නිසා හෝ ශරීරයට අධික ව්‍යායාම දීම තුළිනුත් අපිව වෙහෙසටපත් වෙනවා. ආතතිය, මානසික අවපීඩනය, කාංසාව වගේ දේවල් නිසා අපේ ශරීර ශක්තිය අඩු වෙනවා. මේ සේරම ජීවන රටාවට පොදු හේතු. අපි බලමු වෛද්‍ය හා භෞතික හේතු මොනවාද කියලා. පෝෂණ ඌනතා. අඩු යකඩ, විටමින් D, විටමින් B12 වගේ පෝෂණ ගුණ අපෙන් අඩු වුණොත් අපිව වෙහෙස වෙනවා. හෝමෝන වෙනස්කම්, වැඩි වියට පැමිණීම, ගැබ් ගැනීම, ඔසප් වීම වගේ සිදුවීම් තුළිනුත් අපිව වෙහෙස වෙනවා. නින්දේ ආබාධ. නර්කොලෙස්පි, නින්දෙන් හුස්ම හිරවීම වගේ දේවල් නිසා. සෙම් ප්‍රතිශ්‍යාව, උණ, ග්‍රන්ථි උණ වගේ රෝග නිසා. දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග, ප්‍රතිශක්තිකරණ වගේ වෛද්‍ය තත්ත්වයන් නිසාත් අපිව වෙහෙසටපත් වෙනවා. ඖෂධ මගින් නැතිවෙන අතුරු ආබාධත් අපිව වෙහෙසටපත් වෙන්න, එහෙම නැත්නම් තෙහෙට්ටු වෙන්න බලපාන කරුණු. එහෙනම් අපි මොනවද කරන්න ඕනේ? කාලසටහනකට අනුව විවේකී චර්යා ගොඩනගන්න ඕනේ. හොඳ නිින්දක් ලබා ගන්න ඕනේ. ආතතිය කළමනාකරණය කරන්න ඕනේ. හොඳ සමබල ආහාර වේලා, ප්‍රෝටීන, පළතුරු, එළවලු මේ සියල්ලංගෙන්ම සපිරි හොඳ සමබල ආහාර වේලක් අපි ගන්න ඕනේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න.